අද අපි කියලා දෙන්න යන්නේ කට්ටියට පොඩි වීඩියෝස් ටිකක් ප්‍රොම්ප්ට් එකක් දීලා ජෙනරේට් කරගන්න පුළුවන් ෆ්‍රී AI tool ටිකක් ගැන. හැබැයි මේකේ සාමාන්‍යයෙන් මැක්සිමම් තප්පර 5ක් වගේ තමයි අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ තප්පර 5 කොටස් ටිකක් අපිට හොඳ අවුට්පුට් එකක් තියෙන දේ වීඩියෝ ටිකක් හදාගන්න පුළුවන්. බලමු කොහොමද මේක අපි කරන්න කියලා. දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. මුලින්ම මේකට අපිට ඕනේ වෙනවා Qwen AI කියන එක. මේක Alibaba හරහා ඉදිරිපත් කරලා තියෙන AI එකක්. මේකෙන් අපිට ෆ්‍රී වීඩියෝ එකක් ජෙනරේට් කරන්න ඒගොල්ලෝ chance එක දීලා තියෙනවා. මේ තියෙන එක ඉන්ටර්ෆේස් එක. බලන්න වැඩ දේ කියන්නේ මේ දේවල් කීපයක්ම මේකෙන් කරනවා. ඉමේජ් ජෙනරේට් කරන ඒවා, කෝඩ් ජෙනරේට් කරන ඒවා, ඒ වගේ දේවල් ගොඩක් මේකෙන් කරන්න පුළුවන්. වීඩියෝ ජෙනරේට් එක දැන්ට ගෙස්ට් මෝඩ් එකේ ඔන් වෙලා නැහැ. මේක අපිට ලොගින් වෙන්න වෙනවා. ඔන්න මම දැන් sign up කියන එක දෙනවා. දීලා ඔයගොල්ලන් Google account එකක් පාවිච්චි කරලා මේක අපිට login වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ load වෙන අපිට Qwen AI කියන එක ඔය එන window එක close කරගන්න. දැන් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ඔයගොල්ලෝ recent මොන හරි වැඩ කරලා තියෙනවා නම් ඒ ටිකත් මෙතන පෙන්නනවා. ඊට අමතරව ඔන්න දැන් more කියන එකට ගියාට පස්සේ බලන්න ඔන්න video generation කියන එක ඔන්න වෙලා තියෙනවා. right මෙතනට ගිහිල්ලා අපිට prompt එකක් දෙන්න තමයි තියෙන්නේ video එකක් generate කරන්න. ප්‍රොම්ප්ට් එකේදී අපිට මේක දෙන්න කලින් වීඩියෝ එකේ size එක හදන්න chance එකක් තියෙනවා. මෙතනින් අපිට ඕන විදිහට ඒක හදාගෙන ඊට පස්සේ අපිට තියෙන ප්‍රොම්ප්ට් එකක් දෙන්න. හරි. මම ප්‍රොම්ප්ට් එකට ChatGPT use කරනවා ප්‍රොම්ප්ට් එක හදාගන්න. සරල ප්‍රොම්ප්ට් එකක් බලමු. මොකද මේකේ තප්පර 5ක වගේ තමයි අපිට වීඩියෝ එකක් හදන්න chance එක තියෙන්නේ. හරි මම ChatGPT ට දෙනවා මට තප්පර 5ක වීඩියෝ එකක් ඕනේ Asian culture එක ගැන කියලා. හරි ඔන්න ChatGPT දැන් අපිට prompt එක දෙන්න start කරනවා. හරි ඔන්න ඉතා ඉක්මනින් අපිට prompt එක හදලා දුන්නා. දැන් තියෙන මේ prompt එක copy කරගන්න. හරි. ඊළඟට යන් අපි Qwen AI එකට දැන් ගිහලා මේ prompt එක paste කරනවා. paste කරලා ඔන්න මම දැන් Qwen AI ට දෙනවා මේක හදන්න. මේක ටිකක් වෙලාවක් යන වැඩක්. මම මේක fast forward කරනවා. මොකද මේක ලොකු වෙලාවක් මෙයා ගන්නවා වීඩියෝ එකක් generate කරන්න. අන්න ඒ හින්දා මේක අර VO3 තරම් නම් powerful නැහැ. හැබැයි සාමාන්‍ය මොන හරි දෙයක් කරන කෙනෙකුට සරල prompt එකක් දාගන්න ඉතින් මේක වටිනවා. හරි මේ ටෙක්ස්ට් වලින් forward කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ යන වේගය 8 ගුණයකින් වැඩි කරලා තමයි මේ ගානට ගෙනහලා තියෙන්නේ. තව පොඩි වෙලාවයි. ඊට පස්සේ මෙතන මේ තියෙන එක සමහරලාට එක අගයන් වලදී ස්ටක් වෙන අවස්ථාවල් තියෙනවා. ඒක ගැන ඔයගොල්ලෝ වැඩි හිතන්න එපා. මොකද ඕක එක පාටම ඊට පස්සේ ෆිල් වෙනවා 100% වෙනකම්. හරි ඔන්න දැන් ෆිල් වෙලා ඉවරයි. දැන් ලෝඩ් වෙනවා අපේ වීඩියෝ එක. බලමු අවුට්පුට් එක. රයිට් ඔන්න අපිට හම්බුණ අවුට්පුට් එක බලන්න. හරි. ඔය තියෙන ලස්සන වීඩියෝ එකක් හදලා තියෙනවා. මම හිතන්නේ මදර් කන්ට්‍රි එකේ හින්දා වෙන්නේ නැති. වීඩියෝ එකේ අර චයිනීස් කට්ටිය තමයි වැඩිපුර පාවිච්චි කරලා තියෙන්නේ. ඒගොල්ලෝ චයිනා ජපන් වගේ දේවල් තමයි වැඩිපුර යූස් කරන්නේ. ගොඩක් දුරට මේ AI වල ඒෂියන් කියන වචනේ පාවිච්චි කරද්දී වෙන දෙයක් මම ඒ ගොඩක් තැන්වල දැකලා තියෙනවා. හරි. මේ වගේම තව එකක් තියෙනවා. ඒක තමයි හොඳ ආතල් මේ AI එකක් Grok කියලා. Grok AI එක මේ වගේම තමයි prompt එකක් එයාට imagine කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි යාළුවන්ගේ පොඩි ෆනි ෆොටෝස් තියෙනවා නම් ඒවෙන් ආතල් ගන්නත් හොඳ මේ AI එක තමයි Grok. මේ තියෙන AI එක අපි බලමු ගිහිල්ලා. දැන් මේ තියෙන්නේ Grok AI එකේ තියෙන ඉන්ටර්ෆේස් එක. බලන්න. ඔයාට AI models ගොඩක් මේකේ බලා ගන්න පුළුවන්. හැබැයි සමහර models පාවිච්චි කරන්න දෙන්නේ paid subscription වලට විතරයි. අපි මේක යන්න ඕනේ imagine කියන එකට. හරි imagine එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලන්න ඒගොල්ලෝ හදපු images ගොඩක් ඔයගොල්ලන්ට පෙන්නනවා. හරි මෙතනදී
අපි කලින් කරගත්ත ප්‍රොම්ප්ට් එක තියෙන හින්දා මම මේ ප්‍රොම්ප්ට් එකම පේස්ට් කරගන්නම් මෙතෙන්ටත් දීලා බලමු එයාට දුන්නාට පස්සේ කොහොමද එයා හදන්නේ කියලා. මෙයා ටිකක් ස්පීඩ් අනිත් ඒවාට සාපේක්ෂව. හරි ඔන්න එයාට තේරෙන විදිහට ඉමේජස් ටිකක් ලබා දෙනවා අපි දුන්න ප්‍රොම්ප්ට් එකට ගැලපෙන්න. මේ දීලා තියෙන ඉමේජස් වලින් අපි කැමති ඉමේජ් එකක් සිලෙක්ට් කරලා ඒ කියන්නේ අපිට මේක සෙට් කියලා හිතන ඉමේජ් එක සිලෙක්ට් කරගෙන ඔය ප්ලේ බටන් එකක් තියෙනවා පේනවද? අන්න ඒ ප්ලේ බටන් එක ක්ලික් කරන්න තමයි ඕනේ මම මේක තෝරගන්නම්. හරි ඔන්න ප්ලේ බටන් එක ක්ලික් කරා. දැන් එයා වීඩියෝ එක ජෙනරේට් කරන්න පටන් ගන්නවා. කලින් එකට සාපේක්ෂව මෙයා ගොඩක් ෆාස්ට්. ඒ වගේම තමයි මෙයාට හැකියාව තියෙනවා ඕඩියෝත් එක්කම අපිට වීඩියෝ එක ලබා දෙන්න. දැන් Q&A එකේ තියෙන ඉෂුව එක තමයි ඒකේ ඕඩියෝ පාර්ට් එක වෙන්නේ නැහැ වීඩියෝ පාර්ට් එක විතරයි. මේකේ ඕඩියෝ සහ වීඩියෝ කියන පාර්ට් දෙකම සිද්ධ වෙනවා. ඒ සමහරලාට පොඩි ස්ටක්ස් එනවා ඒක ගණන් ගන්න එපා. ඒක මේ AI මොඩල් එකේ හැටි වීඩියෝ ජෙනරේට් කරද්දී. හරි ඔන්න කම්ප්ලීට් වෙලා ඉවරයි දැන්. දැන් අපිට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් කොහොමද තියෙන්නේ කියලා. ඔන්න අපි ක්ලික් කරාට පස්සේ ලෝඩ් වෙනවා වීඩියෝ එක. රයිට්. ඔන්න බලමු වීඩියෝ එකේ අවුට්පුට් එක. හරි ඔන්න තුන් දෙනෙක් ඇවිදින විදිහට දාලා තියෙනවා. ඒ තුන් දෙනා මුන්ට මුණ බලා ගන්න ඇක්ෂන්ස් වටපිටාව ඒ දේවල් එයා හරි ලස්සනට හදලා තියෙනවා. හරි. ඔන්න ඔය විදිහට වීඩියෝ එක තියෙනවා. මේක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පහළ තියෙන ඩවුන්ලෝඩ් කරන්න ස්ථානයක්. ඒක ඔස්සේ අපිට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔන්න ඩවුන්ලෝඩ් කරපු එකත් මම අවුට්පුට් එක ප්ලේ කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. try කරලා බලන්න මේ වගේ දේවල් අපිට හොඳ නිර්මාණ කරන්න හැකියාව තියෙනවා. මේ වගේ වීඩියෝස් දිගට පොංගල බලන්න කැමති නම් අපි subscribe කරලා bell icon එක on කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපේ වීඩියෝස් ගැන ඔයගොල්ලන්ගේ comments ඒ වගේම තමයි අපේ ඉදිරියේදී ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන මොන වගේ වීඩියෝස් කියන එක ගැන අනිවාර්යයෙන්ම අපිට comment එකක් දාන්න. අපි ඒවා ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද අපි ගිහින් එන්න. අපි කොලොජික්